බුද්ධ දේශනාව නම් ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හැම වෙලාවෙම මේ වර්තමාන මොහොත තුළ වාසය කරන්න කියලා. අතීතං නානුසෝචන්ති නප්පච්චප්පන්ති නාගතං වර්තමානේන යාපෙන්ති తත්‍ර తත්‍ර විපස්සති. යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් මේ වර්තමාන මොහොත තුළ එළිඹ සිහියෙන් හිටියොත් තමයි. එතකොට අපේ ශරීරේ අපේ කියලා මම කියලා හිතාගෙන හිටියට මේ ශරීරයේ වායු ධාතුවවත් මට අයිති නෑ. මේ බාහිර ස්වභාව ධර්ම ගහකොළ වලින් නිකුත් කරන වායු ධාතුවක් පරිහරණය කරන මම ඒකෙන් සකස් වෙන රූප කලාප වලින් මේ චාලක ක්‍රියා ඔක්කොම කරනවා. අතපය සෙලවීම, කතා කිරීම, ස්පෙල්ලම් ගැහිම් මේ ඔක්කොම කරන්නේ මේ වායු ධාතුව අනුසාරයෙන්. ඒ වගේම අපිට මේ හොඳ සිතිවිලි ගොඩ නැගෙන්නත් බුදුහාමුදුරුවෝ මේ අපේ රටට වැඩම කරලා 3 සැරයක් වැඩම කරලා හොඳ සිතිවිලි මේ වෙන රටවල් වලට සාපේක්ෂව මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා සහගතව කටයුතු කරන්න, ධර්ම මාර්ගයේ කටයුතු කරන්න හොඳ වායු ධාතුවක් සහිත භූමියක් තමයි තෝරගත්තේ. එතකොට මේ ගහකොළ වලින් ආඩේ හින්දා තමයි අපිට තාමත් මේ හොඳ සිතිවිලි පැන නගින්නේ. එතකොට මෙන්න මේ මගේ කියලා අනිත්‍ය ස්වභාවයේ දෙයක් තියෙන්නේ කියලා, මගේ කියලා මම කියලා ගන්න දෙයක් නැති බව මේ වායු ධාතුවෙන් සකස් වෙනවා. ප්‍රාශ්වාස වාතය වෙනකොට මේ වායු ධාතුවෙන් සකස් වෙච්ච රූප කලාප ටික බිඳ වැටිලා තමයි ප්‍රාශ්වාස වාතය හැටියට පිට වෙන්නේ. ඒතර මගේ කියලා ගන්න දෙයක් නැහැ. ඒකෙන් කරන යම්කිසි ක්‍රියාවලියක් තමයි මේ ශරීරය තුළ සිද්ධ වෙන්නේ. ඒ වගේම පසේ ශක්තිය බුදුහාඳුරෝ තථාගාචර ගාමකම් කියලා අපේ රට පුරාම වැඩම කරලා බුද්ධ ශක්තියෙන් ආඩ්‍ය කරලා තියෙනවා. ඒ නිසායි වෙන රටවලට සාපේක්ෂව අපේ ඕනම වෙලාවක ගහක් කොළක් වුණත් පැලවෙනවා. ඇටයක් දැම්මත් පැලවෙනවා. එතකොට එහෙම තත්වයකට ආවේ බුදුහාඳුරෝ අදිෂ්ඨාන කරපු භූමියක් නිසා. එක සැරයක් නෙමෙයි 3 සැරයක්ම. එතකොට මේ රූප කලාපයෙන් සකස් වුණත් මේකේ නිට්ටයයි කියලා දෙයක් නැහැ. මේ පෙන පිඩු වගේ රූප කලාප ටික ගොනු වෙනවා, හැදෙනවා අපි කන ආහාරයෙන්, පසේ ශක්තිය අනුසාරයෙන් සකස් වෙන ආහාරයෙන්. හැබැයි එතන බිඳ වැටෙනවා මල හැටියට, පොටු හැටියට, කබ හැටියට බිඳ වැටිලා යනවා. නිට්ටයයි කියලා, ආත්මයි කියලා දෙයක් ඇත්තේ නැහැ. එතකොට බුදුහාඳුරෝ දේශනා කරපු ආකාරයට මේ ස්වභාව ධර්මයේ ශක්තිය, ජලයේ ශක්තිය අනුසාරයෙන් තමයි මේ රූප කලාප ඔක්කොම ශක්ති සම්පන්නව එකට ආබන්ධනය වෙලා තියෙන්නේ. එතකොට ඒ ස්වභාව ධර්මයේ ජලීය ධාතුවේ අපේ ඇඟේ වැඩිපුර තියෙන 4න් 3ක් ජලීය ධාතුව. මස්තිෂ්ක තරලයේ තියෙන වැඩිපුර ජලීය ධාතුව. එතකොට මේ ස්වභාව ධර්මයේ ජලයේ බුද්ධ ශක්තිය අපරිමිතයි. සිව් මහා ගංගා පැන නගින තැනක තමයි අද බුදුහාඳුරෝ ශ්‍රී පාද පද්මයේ පිහිටවලා තියෙන්නේ. එතකොට අපේ සිව් මහා ගංගා බොහොම ශක්තිමත්. එතකොට ඒකෙන් සකස් වෙන රූප කලාපයක් වුණත් එතනම මුත්‍රා හැටියට, ඒ වගේම දහඩිය හැටියට, කෙල හැටියට මේ රූප කලාප ටික බිඳ වැටිලා යනවා. ඒ වගේම ස්වභාව ධර්මයේ සූර්ය ශක්තිය, සූර්යා හැමදාම 3 සැරයක් වන්දනා කරනවා ශ්‍රී පාද පද්මය අපේ රටට. එතකොට මේ සූර්ය ශක්තියෙන් තමයි ගහකොළවල ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු වෙනවා වගේ මේක එන්සයිම හෝමෝන ඔක්කොම ක්‍රියාවලිය සිදු වෙන්නේ මේ සූර්යාගේ ශක්තිය. රාස්ති සකස් කරන්න පවා, විටමින් D හදන්න පවා දායක වෙන්නේ මේ සූර්යා. එහෙනම් බුදුහාඳුරෝ දේශනා කළේ මේ එකක්වත් නිත්‍ය ස්වභාවයක් නැහැ. ආත්ම ස්වභාවයක් නැහැ. මේ ඉරහඳවත්, ගහකොළවත්, ඇලදොලවත්, මේ මහ පොළොවත් ස්ථිරයි කියලා ගන්න දෙයක් නැහැ. මෙන්න මේ බව වටහා ගත්ත තැනත්තා තමයි තරහෙන්, ආශාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන්, මාන්නෙන් කටයුතු නොකරන්නේ. මෙන්න මේ අනිත්‍ය ස්වභාවය මේ ආනාපාන සතිය තුළින්, මේ කායගත සතිය තුළින් මෙන්න මේ රිද්මය හොඳට වටහා ගන්න පුළුවන් කියලා බුදුහාඳුරෝ දේශනා කළේ. එතකොට මෙන්න මේක නොදකින තාක්කල් අපි මේ පරිසරයත් දූෂණය කරනවා.
ස්වභාව ධර්ම දූෂණය කරනවා. තමන්ගේ හිත මමත්වයේ තුලින් දූෂණය කරගන්නවා. මෙන්න මේ සියල්ලම නතර කරලා ධර්ම මාර්ගයේ සැරිසරන්න. අපි මේ සපයි කියලා දකින පුංචි ආශාදයක් තියෙන්නේ. අපි දකින්නේ මොහොතක ඇහැකින්, මොහොතක වර්ණ සටහනක්, මොහොතක කනකින්, මොහොතක ශබ්ද සටහනක්, මොහොතක නහයකින්, මොහොතක ගන්ධයක්, මොහොතක දිවකින්, මොහොතක රසයක්, මොහොතක කයකින්, මොහොතක පහසක්, මොහොතක මනසකින්, මොහොතක සිටිවිල්ල. ඉතින් මගේ කියන්න, නිත්‍යයි කියන්න, ආස්වාද ජනකයි කියන්න, සපයි කියන්න අල්ලගෙන ඉන්න දේවල් නැහැ. මේ සිදුවෙන ක්‍රියාවලිය ගඟක ගලන වතුර වගේ. මෙන්න මේ බව හොඳට වටහාගෙන ධර්ම මාර්ගයේ හැසිරෙන්න ඔබ සියලු දෙනාට කායික ශක්තිය, මානසික ශක්තිය, සුවපත් භාවයේ චිරජීවනයේ ලැබේවා. ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළින් මේ හිත නිවා ගැනීමට මේක ක්‍රියාවලියක් බව දැක මේක අනිත්‍ය අනාත්ම දුක්ඛිත පංචස්කන්ධ මේ ධර්මතාවයක් හැටියට දැකලා මේ රූපය පෙන පිඩුවක්සේ දැකලා වේදනාව දිය බුබුලක්සේ දැකලා සංඥාවේ බොරුවහත් දැකලා අකුසල සංස්කාර කිසිවක් කරගන්න එපා. කුරා කෝඹියකටවත් හිංසාවක් පීඩාවක් කරන්න එපා. ස්වභාව දහම පරයා යන්න එපා. ස්වභාව දහම විනාශ කරන්න එපා. කොන්ක්‍රීට් ගොඩනැගිලි වලින් කවදාවත් නිවනක් ලැබෙන්නේ නැහැ. ගහකොළ හිටවන්න, ස්වභාව දහම රැක ගන්න, ඒ වගේම මානව ගුණ ධර්ම රැක ගන්න ඔබ සියලු දෙනාට ශක්තිය ධෛර්යය තුරුවන්ගේ ආශිර්වාද ලැබේවා. සුවපත් වේවා. තරවසන්නේ